එදා සික්ස් ඕලෙවල් පේපර් එකයි අපි අද සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නය අපි බලමු. ආදාන උපක්‍රම පමණක් අඩංගු පිළිතුර වන්නේ. අපි බලමු ආදාන උපක්‍රම කියන්නේ මොනවද? ආදාන උපක්‍රම කියලා කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන්න අපි ගන්න උපකරණ තමයි ආදාන උපක්‍රම විදිහට හඳුන්වන්නේ. එතකොට අපිට ආදාන උපක්‍රම යටතේ කතා කරන්න පුළුවන් ඒකට අදාළ උදාහරණ කිහිපයක්. මෙන්න මේ විදිහට යතුරු පුවරුව දැක්වීමේ උපක්‍රම, රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම, සුපරීක්ෂක සහ මයික්‍රොෆෝන් එක. මේ තියෙන්නේ ආදාන උපක්‍රම අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඒත් එක්කම අපිට තියෙනවා ප්‍රතිදාන උපක්‍රම අපි කතා කරනවා. ප්‍රතිදාන උපක්‍රම යටතේ අපි හඳුනා ගන්නවා soft copy, hard copy සහ sound කියලා මෙන්න මේ විදිහට වර්ග තුනකට බෙදෙනවා. එතකොට අපි ප්‍රතිදාන උපක්‍රම කියලා කියන්නේ පරිගණක පද්ධතිය විසින් සකස් කරපු තොරතුරු අපිට ලබා දෙන ක්‍රම තමයි මේ විදිහට අපි ප්‍රතිදාන උපක්‍රම විදිහට හඳුනගන්නේ. ඒ යටතේ අපි printer එක ඊගාවට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක, මොනිටර් එක මෙන්න මේ වගේ උදාහරණ හඳුනා ගන්න පුළුවන් ප්‍රතිදාන උපක්‍රම යටතේ. එතකොට අපේ ප්‍රශ්නේ තියෙනවා ආදාන උපක්‍රම පමණක් අඩංගු පිළිතුර. මේකේ පළවෙනි ප්‍රශ්නයේදී පළවෙනි පිළිතුරේදී තියෙනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. දැන් මේ එක් උපාංගය ගත්තොත් මේකින් කෙරෙන කාර්ය අනුව තමයි අපි ආදානද ප්‍රතිදානද කියලා හඳුනගන්නේ. එතකොට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය ගත්තොත් මේක අපි භාවිතා කරන්නේ අපිට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් බලන්න නරඹන්න තමයි අපි මේක මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක ගන්නෙ. එතකොට මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක අපි හඳුනා ගන්නවා මොකක් විදිහටද? output device එකක් විදිහට. මෙන්න මේක අපි දන්නවා output device එකක් කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මුද්‍රණ යන්ත්‍රය. මුද්‍රණ යන්ත්‍රයත් මොකක්ද වෙන්නේ? output device එකක්. මේ යටතේත් අපේ printer එක. printer එකේ කරන්නේ අපි print outs ලබා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේකත් ප්‍රතිදාන උපාංගයක් වෙනවා. ඊගාවට අපි ගත්තොත් යතුරු පුවරුව keyboard එක කියලා කියන්නේ input device එකක්. දත්ත ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන එකක් තමයි keyboard එක කියලා කියන්නේ. mouse එකත් අනිවාර්යෙන්ම input device එකක් වෙනවා. ඊගාවට එතකොට මේ පිළිතුර අපිට ගන්න බෑ. මොකද මේකේ අපිට කියලා තියෙන්නේ ආදාන උපක්‍රම පමණක් අඩංගු වන්නේ කවරකද? එතකොට මේකේ output සහ input දෙකම ඇතුළත් වෙනවා. දෙවැනි පිළිතුරට ගියොත් මුද්‍රණ යන්ත්‍රය. මුද්‍රණ යන්ත්‍රය කියලා කියන්නේ අපි කලින් කතා කරා output device එකක්, යතුරු පුවරුව input device එකක් වෙනවා. ස්පර්ශ තිරය touch screen එක. touch screen එක කියන්නේ input සහ output දෙකටම මේක අයත් වෙනවා. input සහ output දෙකටම අයත් වෙන උපාංගයක් තමයි ස්පර්ශ තිරය කියලා කියන්නේ touch screen එක. ඊට පස්සේ මෙහෙයුම් යටිය කියලා කියන්නේ input device එකක් වෙනවා. ඊගාවට පරිගණක තිරය කියලා කියන්නේ output device එකක්. ආලෝක පෑන කියන්නේ light pen එක input වෙනවා. ඊගාවට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය අපි කලින් කතා කරා output device එකක් වෙනවා. ඊගාවට keyboard එක මොකක්ද වෙන්නේ? input වෙනවා. අවසානම පිළිතුර අපි බලමු. මේකෙදි කියවෙනවා මූසිකය, mouse එක, keyboard එක මේවා input devices වෙනවා. light pen, ආලෝක පෑන කියන්නේ input device එකක්. මෙහෙයුම් යටි කියන්නේ input device එකක්. ඒ අනුව අපිට නිවැරදි පිළිතුර විදිහට හතරවෙනි පිළිතුර ගන්න පුළුවන්. හතරවෙනි පිළිතුරේ විතරයි මේකේ දක්වලා තියෙන උපාංග හතරම input devices වෙන්නේ. ඒක නිසා නිවැරදි පිළිතුර හතරවෙනි උත්තරේ වෙනවා. හරි. ඊළඟට අපි බලමු දෙවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නයේදී අපිට අපෙන් අහනවා තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ අපි දන්නවා ආදානයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. එතකොට ආදානය සැකසීම සහ ප්‍රතිදානය තමයි මේකට අදාළ පිළිතුර වෙන්නේ. ආදානය සැකසීම සහ ප්‍රතිදානය මේකට අදාළ පිළිතුර විදිහට ගන්න පුළුවන්.
තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයේදී අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නයේදී අහනවා පරිගණක පද්ධතිවල දත්ත මිනුම් ඒකක. ඒවායේ විශාලත්වය අනුව ආරෝහණ පටිපාටියට දක්වන්න කියලායි කියන්නේ. එතකොට අපි දන්නවා අපේ පරිගණකයේ අපි සේව් කරන විවිධ ෆයිල්ස් තියෙනවා. එතකොට මේ ෆයිල්ස් වල ප්‍රමාණය අපි මනිනවා ඒකක කීපයක් භාවිත කරලා. එතකොට අපේ ෆයිල් එකේ විශාලත්වය අනුව ඒකේ තියෙන අපිට බලා ගන්න පුළුවන් ඒකේ කොච්චර කැපැසිටි එකක් තියෙනවද කියලා මෙන්න මේ ඒකක භාවිතා කරලා. එතකොට අපි 10 ශ්‍රේණියේදී කතා කරනවා දත්ත මිනුම් ඒකකවල කුඩාම ඒකකයේ විදිහට අපි හඳුනගන්නේ බිටුව. කුඩාම ඒකකයේ විදිහට බිටුව හඳුන ගන්නවා. ඊට පස්සේ අපි කතා කරනවා තවත් කීපයක් දේවල් ගැන. මෙන්න මෙතන අපි මෙන්න මේක තියෙනවා දත්ත ආචයන ධාරිතාවය මනින ඒකක අතර තියෙන සම්බන්ධතාවය. කුඩාම ඒකකයේ තමයි බිට් එකක් කියලා කියන්නේ. කුඩාම ඒකකයේ බිට් එකක් කියලා හඳුන ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේ තන තියෙන සම්බන්ධතාවය අපිට එතකොට හඳුන ගන්න පුළුවන් මේ දත්ත මනින ඒකක කීපයක්. මෙතන තියෙනවා. එතකොට අපෙන් ප්‍රශ්නේදී අහනවා මොකක්ද අහන්නේ පරිගණක පද්ධතිවල දත්ත මිනුම් ඒකක විශාලත්වය අනුව ආරෝහණ පටිපාටියට දක්වන්න කියලා කියන්නේ. ආරෝහණ පටිපාටියට අනුව අපිට දක්වන්න කිව්වම අපි දන්නවා පළවෙනියටම තියෙනවා බිටුව, බයිටය, කිලෝබයිට්, ටෙරාබයිට්. මෙන්න මේ පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට ලබා ගන්න පුළුවන්. පළවෙනි උත්තරේ නිවැරදි පිළිතුර විදිහට හඳුනා ගන්න පුළුවන්. අපිට තවත් කතා කරන්න පුළුවන් මේ සම්බන්ධව මෙන්න මේ විදිහට ගත්තොත් දැන් මෙන්න මෙතන පේනවා අපිට මෙන්න මෙතන තියෙනවා බිටුව බයිට්. දැන් මෙතන තියෙනවා bits 8 bits bit ඊගාවට තියෙනවා byte ඊගාවට තියෙනවා kilobyte ඊළඟට තියෙනවා terabyte. මෙන්න මේ විදිහට තියෙනවා පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේදී අපිට ආරෝහණ පටිපාටියට අනුව සකස් කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ දත්ත මිනුම් ඒකක ටික. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඊළඟ ප්‍රශ්නයේදී තියෙන්නේ ඊළඟ ප්‍රශ්නයේදී තියෙන්නේ මේස පරිගණකයක් තුළ භාවිතා කරන මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම ඒවායේ ආචයන ධාරිතාවය අනුව අවරෝහණ පටිපාටියට දක්වන්න. එතකොට අපි බලමු පරිගණකයක තියෙන ආචයන උපක්‍රම. ආචයන උපක්‍රම කියලා අපි හඳුනාගන්නේ මොනවද? පරිගණකයේ අපි සකස් කරපු දත්ත අපි ළඟ තියෙනවා ෆයිල්ස්. අපි මෙන්න මේවා ගබඩා කරලා තියාගන්න ගන්න උපාංග තමයි ආචයන උපාංග කියලා හඳුනගන්නේ. එතකොට ආචයන ධාරිතාවය අනුව අවරෝහණ පටිපාටියට සකස් කරන්න තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක හඳුනා ගන්න මෙන්න මේ විදිහට. මෙතනදී අපි කතා කරමු අපිට මෙන්න මෙතන තියෙනවා පරිගණකයක ආචයන ධාරිතාවය. ආචයන ධාරිතාවය අනුව මුලින්ම තියෙනවා රෙජිස්ටර් මතකය, කෑෂ් මෙමරි, CD, කුඩාම ආචයන උපාංග ධාරිතාවය අඩුම ඒවා තමයි මුලින් තියෙන්නේ. මේ තියෙන රෙජිස්ටර් මතකය, කෑෂ් මෙමරි, CD, DVD ඊගාවට තියෙනවා RAM, ROM මේ ඊගාට ෆ්ලෑෂ් මෙමරි, hard disk, magnetic tape මේ තියෙන්නේ කුඩාම ධාරිතාවයේ සිට විශාලම ධාරිතාවය දක්වා තමයි මේ විදිහට සකස් කරලා තියෙන්නේ. එතකොට අපේ ප්‍රශ්නයට අනුව අපිට පිළිතුරක් ගන්න පුළුවන් වෙනවා. අපෙන් අහන්නේ අවරෝහණ පටිපාටියට අනුව. අවරෝහණ පටිපාටියට කිව්වම අපිට මේකෙදි ගන්න පුළුවන් දෘඩ hard disk එක ඊගවට RAM සහ register කියන මෙන්න මේ දෙවැනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හතරවෙනි ප්‍රශ්නෙට. හරි. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නයේදී කියන්නේ පරිගණක පද්ධතියක ද්විතීක මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. ද්විතීක මතකය. පරිගණක පද්ධතියක මතකය බෙදෙනවා කොටස් දෙකකට බෙදෙනවා. එකක් අපි කියනවා
ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය කියලා. ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය මෙතනදී අපි අහන්නේ ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ ද්විතීයික මතකය කියලා කියන්නේ අපි දන්නවා දිගු කාලීන මතකය නැත්නම් ස්ථිර මතකයක්. එතකොට A B C ප්‍රකාශන තුනක් තියෙනවා. පළවෙනි ප්‍රකාශනය පරිගණකයේ ක්‍රියා විරහිත කළද දත්ත මැකී නොයයි. පරිගණකය ඕෆ් කළත් දත්ත මැකිලා යන්නේ නැහැ. එතකොට ද්විතීයික මතකය කියලා කියන්නේ දිගු කාලීන මතකයක්, ස්ථිර මතකයක්. මේ මතකය පරිගණකයේ ක්‍රියා විරහිත කළත්, ඒ කියන්නේ කම්පියුටර් එක ඕෆ් කරත් මොකද වෙන්නේ? දත්ත මැකිලා යන්නේ නැහැ. දත්ත ඒ විදිහටම තියෙනවා, ස්ථිරව තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ, මැකෙන්නේ නැහැ, තියෙනවා. එතකොට මේ ප්‍රකාශනය ද්විතීයික මතකයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනයක් වෙනවා. දෙවැනි ප්‍රකාශනයේ තියෙනවා ඝන අවස්ථා උපක්‍රම ද්විතීයික මතකයේ සඳහා භාවිතා කළ හැකිය. ද්විතීයික මතකයේ සඳහා අපි හඳුනා ගන්නවා උපාංග කීපයක්. උදාහරණ විදිහට මෙන්න මෙතන තියෙනවා ද්විතීයික මතකයට අපි ද්විතීයික මතකයේ චුම්බක මාධ්‍ය උපක්‍රම, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සහ ඝන තත්ත්වයේ උපක්‍රම කියලා වර්ග 3ක් යටතේ අපි හඳුනා ගන්නවා. එතකොට ද්විතීයික ආචයනය චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය සහ ඝන තත්ත්වයේ උපක්‍රම විදිහට හඳුනා ගත්තහම ඝන තත්ත්වයේ උපක්‍රම වලට උදාහරණයක් තමයි මොනවද? USB ෆ්ලෑෂ් දාවකය, USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියන එක. ඒ අනුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඝන තත්ත්වයේ උපක්‍රම ද්විතීයික මතකයේ සඳහා උදාහරණ වේ. ඝන තත්ත්වයේ උපක්‍රම. එතකොට ඒකත් නිවැරදි පිළිතුරක් වෙනවා. මෙන්න තියෙනවා ඝන තත්ත්වයේ උපක්‍රම. අපි මුලින් බලපු ප්‍රකාශනය තමයි ද්විතීයික මතකය. මෙන්න මෙතන අපි හඳුනා ගන්නවා විදුලි බලය නැති වෙලාවට ඕෆ් කරලා තියෙන කම්පියුටර් එක. කම්පියුටර් එක ඕෆ් කරලා තියෙන වෙලාවකදී මොකද වෙන්නේ? පරිගණකයේ දත්ත මැකී යන්නේ නැහැ. අන්න ඒක නිසා අපි මේක හඳුන්වනවා නශ්‍ය නොවන මතකය කියලාත් හඳුන්වනවා. එතකොට මෙන්න මෙතන තියෙන ප්‍රකාශන දෙකම නිවැරදි වෙනවා. A සහ B කියන ප්‍රකාශන දෙකම නිවැරදි වෙනවා. අපි ගත්තොත් C කියන ප්‍රකාශය ද්විතීයික මතකය CPU මතකයේ කොටසකි. ද්විතීයික මතකය CPU මතකයේ කොටසක් කියලා කියන්නේ නැහැ. අපි කියන්න පුළුවන් CPU මතකය කියලා කියන්නේ මොන මතකයද? CPU මතකය කියලා කියනවා කෑෂ් මෙමරි. කෑෂ් මෙමරි තමයි මධ්‍ය සැකසුම් ඒකක මතකය. එහෙම නැත්නම් CPU මෙමරි ලෙස හඳුන්වන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ අපේ පස්වෙනි ප්‍රශ්නයේ පළවෙනි ප්‍රකාශනය නිවැරදි, දෙවෙනි ප්‍රකාශනයත් නිවැරදි, C ප්‍රකාශනය අසත්‍යයි වැරදි වෙනවා. ඒ අනුව අපි දන්නවා පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ A සහ B පමණයි. පළවෙනි උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේදී කතා කරන්න තියෙන්නේ අපිට පරිගණක පරම්පරා සම්බන්ධව. පරිගණක ඉතිහාසයට අදාළව අහලා තියෙන්නේ. පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තිද? A තියෙනවා පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත. පළවෙනි පරම්පරාවේදී හඳුන්වලා දුන්නේ මොනවද? ට්‍රාන්සිස්ටර්ස් නෙමෙයි රික්තක නල තමයි හඳුන්වලා දුන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර්ස් හඳුන්වලා දුන්න දෙවැනි පරම්පරාවේදී පළවෙනි පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර්ස් හඳුන්වලා දුන්නේ නැහැ. රික්තක නලයි හඳුන්වලා දුන්නේ. ඒ අනුව මේ ප්‍රකාශනය අසත්‍ය වෙනවා. දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතා කර ඇත. දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතා කර ඇත. අපි බලමු ඒ ප්‍රකාශනයක් නිවැරදි වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා පරිගණක පරම්පරා සම්බන්ධව පරිගණක පරම්පරා යටතේ අපි හඳුනා ගන්නවා මෙන්න මෙතනින් තියෙනවා දෙවැනි පරම්පරාවේදී උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා තිබුණා හඳුන්වලා දුන්නා. තුන්වෙනි පරම්පරාවේදී මොකද උනේ උසස් මට්ටමේ වැඩසටහන්
පරිගණක භාෂා හඳුන්වලා දුන්නා. එතකොට භාවිතා කළා. එතකොට මෙන්න මේ දෙවනි සහ තුන්වෙනි පරම්පරාවලදී පරිගණක උසස් මට්ටමේ පරිගණක භාෂා භාවිතා කළා කියන ප්‍රකාශනය නිවැරදි වෙනවා. තුන්වෙනි ප්‍රකාශනයේ තියෙනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් graphical user interface සහිත මෙහෙයුම් පද්ධති හතරවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා කළා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති හතරවෙනි පරම්පරාවේදී භාවිතා කළා කියන එක නිවැරදි ප්‍රකාශනයක් වෙනවා. එතකොට අපි බලන්න පුළුවන් අපේ 10 ශ්‍රේණියේදී අපි මේව කතා කරේ හතරවෙනි පරම්පරාවේදී චිත්‍රක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති භාවිතා කළා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ ප්‍රශ්නයේ ඒ ප්‍රකාශනයේ වැරදි DC දෙක නිවැරදි වෙනවා. ඒ අනුව තුන්වෙනි උත්තරේ නිවැරදි පිළිතුර වෙනවා. මෙන්න මේක නිවැරදි පිළිතුර වෙනවා B සහ C කියන තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හත්වෙනි ප්‍රශ්නයේදී කියනවා කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට ප්‍රවේශ වේ. කමලසිරි ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරෙන් ලබාගත්තේ පහත් සඳහන් කවර සේවාවද? හරි. අපි බලමු. කමලසිරි කියලා කියන්නේ පුද්ගලයෙක්. එතකොට එයා අරගන්නේ මොකද්ද? රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු. එතකොට මේ පුද්ගලයෙක් එයාට අවශ්‍ය වෙන වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබා ගන්නවා. එතකොට මේක අපි දන්නවා රාජ්‍ය යටතේ අපි හඳුන ගන්නවා සම්බන්ධතා වර්ග 4ක් පිළිබඳව. මොනවද මේ සම්බන්ධතා 4 වෙන්නේ? සම්බන්ධතා 4 වෙන්නේ මෙන්න මේ විදිහට. අපිට කියන්න පුළුවන් G2C, G2G, G2B, G2E. පුරවැසියන්ට වෙනත් රාජ්‍යවලට ව්‍යාපාරවලට සහ සේවකයන්ට. මෙතනදී කමලසිරි කියලා පුද්ගලයෙක් ඉන්නේ. එයාට අවශ්‍ය දෙයක් එයා හොයා ගන්න කරුණු. එතකොට ඒ අනුව අපි දන්නවා මේක අයත් වෙන්නේ G2C. පුරවැසියන්ට කියන පිළිතුර G2C. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊගාවට 8 වෙනි ප්‍රශ්නයට අපි යනවා. 8 වෙනි ප්‍රශ්නයේදී අපිට තියෙන්නේ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පමණක් අඩංගු වන්නේ. මෙහෙයුම් පද්ධති වලට උදාහරණ. මෙහෙයුම් පද්ධති වලට උදාහරණ අපි දන්නවා මෙහෙයුම් පද්ධති ගැන අපි කතා කරනවා 10 ශ්‍රේණියේදී. එතකොට Android, Ubuntu, Windows 10 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අනිත් පිළිතුරු තුනම බැලුවොත් මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අනිත් පිළිතුරු තුනම බැලුවොත් Windows Explorer කියලා තියෙනවා. මේ තුනේම අයත් වෙනවා Windows Explorer කියන වචනේ. Windows Explorer කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතියක් නෙවෙයි. ඒක නිසා අපි දන්නවා පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පහත සඳහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කවරක්ද? පහත සඳහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කවරක්ද? ප්‍රකාශන තුනක් තියෙනවා. විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූසික භාවිතා කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් මගින් ලබා දෙයි. එතකොට අපි බලමු විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූසික භාවිතා කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් මගින් ලබා දෙනවා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා කියන්නේ මොකද්ද? අපිට දැන් අපි ගත්තොත් මෙන්න මෙතන මේ තියෙන චිත්‍රක පරිශීලක අතුරු මුහුණක්. ඒතර මේ චිත්‍රක පරමේ තියෙන චිත්‍රක පරිශීලක අතුරු මුහුණක්. මේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණතේදී අපිට මේ තියෙන අයිකන්ස් තියෙනවා. ඊගාවට මෙනුස් තියෙනවා. මෙන්න මේ වගේ අපිට අවශ්‍ය දේවල් කරගන්න මවුස් එක භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන චිත්‍රක පරිශීලක අතුරු මුහුණත චිත්‍රක පරිශීලක අතුරු මුහුණත තුල අපිට අවශ්‍ය වෙන විධානයන් කියලා කියන්නේ අපිට මේ ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න ඕනේ නම් අපිට මවුස් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් භාවිතා කරන්න පුළුවන් වෙනවා විධානයන් ක්‍රියාත්මක කරන්න මවුස් එක හරහා. එතකොට ඊළඟ ප්‍රකාශනයේ තියෙනවා WIMP මගින් දක්වන්නේ Windows icons menus සහ pointer යන්නයි කියලා තියෙනවා. එතකොට මේකෙදී
WIMP කියන්නේ මොනවද? WIMP කියන්නේ අපි දන්නවා මෙතනදී WIMP කියලා කියන්නේ මොනවද? Windows icon menu සහ pointer. මෙන්න මේ තුන තමයි අපි කියන්නේ WIMP විදිහට. එතකොට ඒ ප්‍රකාශනයත් නිවැරදි වෙනවා. ඊළඟ ප්‍රකාශනයේ C තියෙනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් හා සසඳන විට විධාන පේළි අතුරු මුහුණත වඩා භාවිත මිතුරු වේ. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් හා සසඳන විට විධාන පේළි අතුරු මුහුණත වඩා භාවිත මිතුරු වේ. user friendly way. user friendly way කියලා කියන්නේ. එතකොට මොකක්ද මේ user friendly වෙනවා කියලා කියන්නේ? චිත්‍රක අතුරු මුහුණත තමයි user friendly වෙන්නේ. මෙතනදී විධාන පේළි අතුරු මුහුණත සංකීර්ණයි. ඒක ආකර්ශනීය නැහැ. චිත්‍රක අතුරු මුහුණත මොකද වෙන්නේ? චිත්‍රක පරිශීලක අතුරු මුහුණත අපි දැන් වැඩ කරන විදිහේ අතුරු මුහුණතක් ගන්න පුළුවන්. මේක user friendly වෙනවා. ඒ අනුව චිත්‍රක පරිශීලක අතුරු මුහුණත තමයි user friendly වෙන්නේ විධාන පේළි අතුරු මුහුණතට වඩා. ඒ අනුව අපි ගන්න පුළුවන් 9 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට කීවෙනි උත්තරේද? A සහ B. A සහ B නිවැරදි කියලා කියන්නේ 3 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට අපි ගියොත් ඊළඟ ප්‍රශ්නයේදී 10 වෙනි ප්‍රශ්නයේදී කතා කරන්නේ ඔබගේ පාසලට නව තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා පවරා ඇති කණ්ඩායමේ නායකයා ඔබයයි සිතන්න. මෙම පද්ධතිය සඳහා අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිතා කළ හැක්කේ පහත සඳහන් කවර ශිල්ප ක්‍රමද? පාසලට නව තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා පවරා ඇති කණ්ඩායමේ නායකයා ඔබයයි සිතන්න. මෙම පද්ධතිය සඳහා අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිතා කරන්න පුළුවන් මොනවද? අවශ්‍යතා හඳුනා ගන්න. අපිට භාවිතා කරන්න පුළුවන් අපි කතා කරනවා 11 ශ්‍රේණියේදී මේ පාඩම මොනවද අපිට අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? මෙන්න මෙතනදී අපි කතා කරනවා අවශ්‍යතා හඳුනා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලිය, වාර්තා හෝ ලිපි කොණු, මූලාදර්ශ. මේ යටතේ අපේ මෙතෙන් ප්‍රශ්නයේදී තියෙන නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා ඊගාවට තියෙනවා මූලාදර්ශනය කිරීම. මේ ප්‍රකාශන A B C කියන තුනම භාවිතා කරන්න පුළුවන් අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා. ඒ අනුව අපිට 10 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට 4 වෙනි පිළිතුර හඳුනා ගන්න පුළුවන් A B C කියන සියල්ලම.